සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද වීඩියෝ එකට කරන්න ටිකක් පරක් වුණා. මොකද පහුගිය දවස් ටිකේ කරදර වගේ සිද්ධ වුණා. ඉතින් අද තමයි මම ඇපාර්ට්මන්ට් එකට ආවේ. කරදර ඔක්කොම විසඳගෙන අද ටිකක් වේලාසන මහන්සියට නිින්ද ගියා. ඇහැරෙනකොට ගොඩක් රෑ වෙලා. මට පොඩි බඩගින්නක් ආවා. රෑට කාලා නිදාගත්තේ වුණාට අපෝ බඩගිනිය වගේ. මම බැලුවේ දැන් කොම්බිනියකට යන්න මොනවා හරි කන්න. බලමු අපි මේ වෙලාවේ ජපානයේ ඇරලා තියෙන කොම්බිනි මොනවද කියලා. මොයාලව කොම්බිනියක් ගාවදී හම්බ වෙන්න. යාළුවනේ මම දැන් මේ ඇපාර්ට්මන්ට් එකකින් එළියට එන ගමන් ඉන්නේ. ගොඩක්ම කට්ටිය දීදි ගොඩක් රැ වෙච්ච නිසා. ඔයාලට පේනව නේද? පාර හරිම නිදහස් මේ වෙලාවේ. කිසිම කරදරයක් නැහැ මේ වෙලාවට. පිටාවේ සද්ද බද්දත් ගොඩක් අඩුයි. ඇත්තටම ජපානයේ කියන්නේ ගොඩක් රැ වෙලා තියෙන වෙලාවක බය නැතුව පාරේ යන්න පුළුවන් රටක්. අපේ කට්ටිය කතාවට කියන්නේ ඉස්සර කාලේ ලංකාවේ යාපනයේ ඉඳලා දකුණට ගෑනු කෙනෙක්ට පයින් එන්න පුළුවන් කියලා. ඒ ඉස්සර කතාවක්. ජපානයේ නම් එහා කෙරවල ඉඳලා මෙහා කෙරවලට පයින් ගියත් ගෑනු ළමයෙක්ට ආරක්ෂාව තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ රටක් මේක. බලන්න පාර ගොඩක් නිශ්ශබ්දයි. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. ගාව නම් මට ඔයාලට පෙන්නන්න තිබුණා. මෙතන යෝක් ටවුන් එක කියලා තියෙන්නේ. සියලුම සුපර් මාකට් වර්ග තියෙනවා. අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්. බලමු අපි මේ වෙලාවේ මොනවද යනවා තියෙන්නේ කියලා. බලමු මට ළඟම තැනක් තියෙනවා. හරි. ළඟම තැන තියෙනවා 7-Eleven නේද? ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා ඒකේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා. 7-Eleven එකට යන් මොනවා හරි ගන්න. එතනම් කාලා විතරක් මදි වෙයි වගේ. ඔන්නත් ඕන වෙයි. වලට පේනවා ඇති කියලා හිතනවා. පේනව නේද? කොම්බිනි 7-Eleven එක. මේක ගාව ගොඩක් කීප දෙනෙක් ඉන්නවා. ඉස්සර ගාලා තියෙන හැපි හැලවින් කියලා. ඒකත් ලං වෙයි ගෙදෙනවා. හරි අපි කොම්බිනි ඇතුළේදී හම්බ වෙමු. මේක හැමදේම තියෙනවා. කන්න කැමති පැණි රස ජාති තමයි ඉතින්. මේ ඔක්කොම කැම ජාති තියෙනවා. ඊට අමතරව බියරුත් තියෙනවා.
කියන්න කෑම ටිකක් තියෙනවා. තව එකක් තියෙනවා ලෝෂන් එකකට ගිහිල්ලා ඊට තමයි ලටේ එකක් නෑ. එහෙනම් එන්න පුළුවන් පිළිවෙලක්ホットラテお願いします。ホットラテ。ホットラテ、ラテごめんなさい。機械壊れた。ああ、わかりました。ありがとうございます。だからなんでやんね、ホットラテඉවර වෙලා කියලා කිව්වා. අපි එමුත් ලෝෂන් එකකට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මම හරි ගන්න ඕන දැන්. අපි ලෝෂන් එකක් ගාවදී හම්බ වෙමු. අද නම් ගොඩක් සීතල දවසක්. සීතල කාලේ පටන් ගන්න හදන්නේ කියන එක තමයි මේකෙන් තේරෙන්නේ. ඔය තියෙන 7-Eleven එක ඔයාලට පේනව නේද පැහැදිලිව? බලමු අපි ගිහිල්ලා ලෝෂන් එකකට. මම ටිකක් ලෝෂන් වලට යනවා අඩුයි. මොකද ළඟම තියෙන 7-Eleven එක නිසා. බලන්න 7-Eleven ලෝෂන් එක තව පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්නේ. පේනවද ලස්සනට ලයිට් තියෙනවා දෙපැත්තේ. මේක නම් මාරම ලස්සනයි. මම හිතනවා ඔයාලට පේනවද කියලා. පැහැදිලිද? තිබුණනම් වඩා හොඳයි. මේ තියෙන ලෝෂන් එක. මේකෙත් ගොඩක් දේවල් තියෙනවා. අපි ගිහින් බලමු මොනවද ගන්න පුළුවන් කියලා. හරිම සීතලයි අද. ඒකත් 7-Eleven එක වගේම තමයි. බලමු මොනවද ගන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා. ඒ වගේ මොනවද තියෙන්නේ? ඔයාලා දන්නවා ඉතින් මොනවද කියලා. ඔතින් කියන්න ඕනේ. මේ තමයි රසම රස රාමෙන් තියෙන්නේ. රාමෙන් කිව්වම මට කෙනෙක්ව මතක් වෙනවා. මම ගියාම පස්සේ වෙලා ඔයාලා හම්බුන දෙන්න. එයාලා තාම ජපානයට ආවේ නෑ. මොකද එයාලා ජපානයට ගත්තම බලන් ඉන්නේ. එයාගේ කටේ තියෙන්නේ රාමෙන්. ඒකයි වැඩේ කියන්නේ. මේක නම් ලංකාවේ බන්ස් තමයි තියෙන්නේ. සෙවනිලෝන් එකේ වගේම තමයි ලෝෂන් එකේ තියෙන්නේ. මේ විදිහට මේ දේවල් තියෙනවා.
කැෆේ ලතේ අපි පොඩ්ඩක් බලමු මේ යන්න තියෙන්නේ මේකෙන් ගත්තොත් හොඳයි කියලා බලමු समोसे तोरे कैफे लाते हॉट Foto. हॉट इकडून आहेस का ओके arigatou gozaimasu. Cafe latte English guiding තියෙනවා. අපි මේ ගියමු hot menu වලට. cafe latte. medium large. කොට මතක නැහැ. medium අපි අරන් තියෙන medium එකෙන් medium strong normal එතන මේ වගේ එකක් ගෙදරත් තිබුණා මරු කියලා හිතනවා ජපානයේ මේ වගේ තාක්ෂණයක් තියෙනවා මට පේනවා කියලා හිතනවා ඉවරයි අපිට ගන්න තියෙන්නේ දැන් මේකට වෙනම සීනි දාගන්න පුළුවන් සීනි කූරු තියෙනවා මම නම් සීනි කූරු 4ක් විතර දාගන්නවා ඊට අමතරව මිල්ක් තියෙනවා මිල්ක් දෙකක් විතර දාගන්නවා මම මේක හදාගෙන ඔයාලට ගන්නම් ඔයාලට කතා කරන්න මං කැෆේ ලටයක් ගත්තා බනිස් කිරියකුත් ගත්තා මම මේ බනිස් වලලාස ගොඩක්ම මේක ලංකාවේ රසට තියෙනවා ඉතින් මේක කනකොට මට ගෙදර මතක් වෙනවා ලංකාව මේ විදිහට තමයි ලට එක දාගත්තම තියෙන කප් එකක් තියෙනවා සේෆ්ටි එකට ඇත්තටම මේ වගේ සීතල වෙලාවක මේ වගේ එකක් උණුවෙන් බොන්න තියෙනවා නම් තමයි ගොඩක්ම හොඳ ඉතින් යාළුවනේ මං ඔයාලට පෙන්නුවා 7-Eleven එක එතකොට ලෝෂන් එක ඇත්තටම මේක එළි වෙනකන් කරලා පැය 24ම ඉතින් මේකේ තියෙනවා ATM තියෙනවා ඉතින් හැමදේම තියෙනවා ලංකාවේ මෙහෙම තිබුණා නම් හොඳයි කියලා හිතනවා ඇත්තටම හරිම පිළිවෙලයි හරිම පිළිසිදුයි මම ඔයාලව ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්